ඉතින් කොහොම වුණත් හීරු කුමරු ආදරය ගෙනල්ලා කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්න සූදානම්. අපි අද කතා කරන්නට මෙන්න මේ වගේ අවස්ථාවක් හදාගෙන ඉන්නවා කියන කතාව ගැන අපි මතක් කරලා දෙන්නටත් මේ වෙලාවේ ලොකුම බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නටත් සූදානමක් තියාගෙන ඉන්න ඕනේ. දැන් ඉඳුහාරට පිළිගන්නම සිද්ධ වෙනවා. තමන්ගේ අයිය කියන දේවල් වලට නැවෙන්නම සිද්ධ විශේෂයෙන්ම ඉඳුහාර කියලා කියන්නේ කාටත් කරදරයක් නැති කෙනෙක් කියන එක ඔයා දන්නවා. හැබැයි ඒ වුණාට කාටත් කරදරයක් නැති වුණාට තමන්ගේ බිරිඳින්ද මේ වගේ වෙනස් වීම ගැන අවංකවම කියනවා නම් ඒක දරා ගන්න පුළුවන්කමක් නැහැ කියන එක ගැන ගොඩාක් දුරට කතා කරන්න අවස්ථාවක් හදාගෙන ඉන්නවා කියන කාරණාව තමයි අද අපි හැමෝම මේ වෙලාවේදීත් කතා කරන්නට සූදානම් වෙලා ඉන්න ඕනි කියන කතාව ගැන. අද අපි හැමෝම මේ වෙලාවේදීත් මතක් කරලා දෙන්නට සූදානමක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නේ. තව දෙයක් විශේෂයෙන්ම අපිට කතා කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒක මේ විදිහට පැහැදිලි කරන්නම්. ඒ තමයි දැන් මල්ලි හරිම වේදනාවෙන් කතා කරනකොට ඒක ඉඳුහාරට දරා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ ඇක්සිඩන්ට් එක උනේ කොහොමද කියලා ඒ නිසා මේ අයියට කියන්නම සිද්ධ වෙනවා. Taman මේ වෙලාවේ හොඳ සිහියෙන් නෙමෙයි හිටියේ. ඉතින් හැබැයි මට උසාවිය ගිහින් හිරේ යන්න වෙයි කියන බයට මේ හැමදේම වෙනස් කරපේක ඇත්ත. හැබැයි ඒ මොන දේවල් කරලා තිබුණා වුණත් ඒ හැමදේම සිද්ධ වුණේ. ඒ හැමදේම කළේ Taman වෙනුවෙන්. වෙන කවුරුවත් වෙනුවෙන් නෙවෙයි. ඒ නිසා මේ ගැන දැන්වත් අතෑරලා දාලා ඉන්න එක තමයි ගොඩාක් හොඳ කියන කාරණාව මතක් කරලා දේවි. හැබැයි ඉතින් දැන් එදා හංසනාගේ ජීවිතයට යම් අනතුරක් සිද්ධ වුණා නම් මේක සිද්ධ වුණාට කමක් නැහැ. හැබැයි ඒ වුණාට තිබුණා මේ ගැන අනිවාර්යෙන් ස්පිරිතාලයකට හරි මේ ළමයව ගිහිල්ලා දාන්න. එහෙම කරන්නේ නැතුව තමන්ගේ ජීවිතේ විතරක් බේරගන්න හිතුවා. හිරේ ගියා නම් කොහොම හරි සල්ලි වලට හරි නිදහස් වෙලා හරි එන්න තිබුණා. හැබැයි දැන් ජීවිත කාලෙම ඕක කල්පනා කර කර පීඩණයෙන් ඉන්න ඕනේ නේද? ඉතින් දිනෙත් මින්ගේ තීරණය වෙන්නේ මෙන්න ගිහිල්ලා මේ කට්ටියගෙන් සමාව අරගන්න ඕනි කියන කතාව ගැන. එහෙම සමාව අරගෙන අනිවාර්යෙන්ම ඒ ළමයට වන්දියක් හෝ ලබා දෙන්න කටයුතු කරන්න කියන කතාව ගොඩාක් දුරට මතක් කරાવી කියලයි මම අද වීඩියෝ එක හරහා ඔයාලට මතක් කරලා දෙන්නේ.